සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. කොහොමද ඔයාගේ ෆෝන් එකකින් තවත් ෆෝන් එකකට ෆිල්ම් එකක් ෂෙයා කරන්නේ, ෆොටෝස් එකක් ෂෙයා කරන්නේ, ඇප්ලිකේෂන් එකක් ෂෙයා කරන්නේ, මියුසික් එකක් ෂෙයා කරගන්න වගේ ඕනම දෙයක් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් තමයි මම අරගෙන ආවේ. යාළුවනේ WhatsApp එකකින් තව WhatsApp එකට අපි ෆොටෝස් එකක් ෂෙයා කරනකොට අපේ තියෙන ක්වොලිටියට නෙවෙයි ඒ ෆෝන් එකේ ක්වොලිටියට තමයි WhatsApp එකට ගිහින් ඒ ෆොටෝ එක ගැලරියට යන්නේ. ඉතින් අද මේ පාවිච්චි කරන ක්‍රමයෙන් ඒ ක්වොලිටියෙන්ම අනිත් ෆෝන් එකට ඒ වීඩියෝ එක හරි ෆොටෝ එක හරි ෂෙයා කරගන්න විදිහ තමයි කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ ඇප්ලිකේෂන් එක කියලා. Play Store එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක යාළුවනේ. ඔයාලා මගේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරන්න, bell icon එක දාලා තියාගන්න. අපි ගේන අලුත්ම වීඩියෝ එක අතලඟටම ගෙන්න ගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතුණොත් යාළුවනේ ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යමු මේ ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා බලන්න. ඔයාලා Play Store එක ඕපන් කරගන්න. සර්ච් බාර් එකේ සර්ච් කරන්න Xender කියලා. Xender මෙන්න මේ විදිහට සර්ච් කරනකොට Xender ඇප්ලිකේෂන් එක එනවා. හරි යාළුවනේ. මම දැන්ට Xender ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක්. අපි බලමු ඒ Xender ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගත්තාන් පස්සේ මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මගේ දකුණු අත පැත්තේ තියෙන ෆෝන් එකයි වම් අත පැත්තේ තියෙන ෆෝන් එකයි ෆෝන් දෙකෙන්ම තමයි මේ වැඩේ කරන්නේ. බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ෆෝන් දෙකේම Xender ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා තියාගන්න. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. මම යාළුවනේ රිසීව් කරන ෆෝන් එකයි සෙන්ඩ් කරන ෆෝන් එකයි මම මගේ දකුණු අත තියෙන පැත්තෙන් තියෙන එකකින් තමයි සෙන්ඩ් කරන්නේ. ඉතින් ඇප්ලිකේෂන් එක සෙන්ඩ් කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන සෙන්ඩ් කරන ෆෝන් එකකින් සෙන්ඩ් කියන තැන ක්ලික් කරන්න. රිසීව් කියන ෆෝන් එකකින් රිසීව් කියන තැන ක්ලික් කරන්න. මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් වලට අරගෙන යනවා. මෙතනදී මෙන්න මේ Wi-Fi ඩන් කරන්න, දෙකේම ඩන් කරන්න ඕන Wi-Fi. හරි. මෙන්න මෙතන ඊළඟ setup එකත් setup කරගන්න location එක. හරි යාළුවනේ. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා. මෙන්න මේ next කියන තැන ක්ලික් කරන්න. next කියන තැන ක්ලික් කරාම යාළුවනේ ඔයාලගේ එක ෆෝන් එකකින් මගේ වම් අත පැත්තේ තියෙන ෆෝන් එක දකුණු අත පැත්තේ තියෙන ෆෝන් එකේ කෝඩ් එක ෂෙයා කරගන්න. මෙන්න මේ විදිහට කෝඩ් එක එයාලට හොයාගන්න දෙන්න. මෙන්න මේ විදිහට කනෙක්ට් කියලා තියෙනවා මගේ දකුණු අත පැත්තේ තියෙන ෆෝන් එක කනෙක්ට් කරන්න. ටිකක් වෙලා යාළුවනේ ෆෝන් එක උඩින් අල්ලගෙන ඉන්න. හරි යාළුවනේ. දැන් යාළුවනේ ෆෝන් දෙක කනෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් මුලින්ම අපි වීඩියෝ එකක් බලමු. මේ මගේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ උඩම තියෙන වීඩියෝ එක තමයි මම මේ වම් අත පැත්තේ ෆෝන් එකට ෂෙයා කරන්නේ. ඔන්න ඔය විදිහට ක්ලික් කරලා send දෙන්න. ඉතින් බලන්න යාළුවනේ දකුණු අතේ තියෙන පැත්තේ තියෙන ෆෝන් එකේ එක පෙන්නනවා. දැන් මෙන්න මේ විදිහට දකුණු අත පැත්තේ තියෙන ෆෝන් එකට ඒ වීඩියෝ එක ආවා. අපි බලමු ෆොටෝස් එක දාලා. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝස් එකකුත් send කරනවා. හරි යාළුවනේ. ඔන්න ෆොටෝස් එකකුත් send වුණා. ඔන්න බලන්න යාළුවනේ ෆෝන් එකෙන් ෆෝන් එකට ඕනම දෙයක් මාරු කරන ඇප් එක කියලා තියෙන්නේ. හරි යාළුවනේ. අපි බලමු දැන් ඇප්ලිකේෂන් එකක් ෂෙයා කරලා අපිට පුළුවන් ඇප්ලිකේෂන් එකක් උනත් ෂෙයා කරන්න. මම මේ හච් කියන ඇප් එක දාන්නම්. හරි යාළුවනේ. මේ බලන්න වම් අත තියෙන පැත්තේ ෆෝන් එකට හච් ඇප් එක
මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ඉතාමත් සරලව ඉතාමත් පහසුවෙන් එක්සෙන්ඩර් ඇප් එකෙන් අනිත් ෆෝන් එකට අපිට අවශ්‍ය ඇප්ලිකේෂන් ටික ෂෙයා කරගන්න. යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා මොන හරි ඉගෙන ගත්තා නම් යාළුවනේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි අදට නවතිනවා. සුබ දවසක්.